ආමෝදේ නෑ නීති රීති වලට එහෙන් යන්න බෑ. නමුත් මේක ඊට වඩා ගොඩාක් වටිනවා. මේ තමයි කොස්තන්තින මහාණ්ඩුකාරවරයාගේ අම්මාගේ ගේ. අර තියෙන්නේ පුතාගේ රජමාලිගාව අපි ඉඳලා. එතකොට මෙයාට තමයි දෙවියන් වහන්සේ කියන්නේ හීනෙන් එයාගේ පුතාගේ දේවල් කියනවා ඔයාගේ පුතාගෙන් හමුදාව අරගෙන ගිහිල්ලා අරගෙන එන්න කියලා. කොහොමද වචනේ? දෙවියන් වහන්සේගේ පුතාගේ දේවල් මේ තැන්වල සුද්ධෝදේශ යුදාදේශයේ තියෙනවා. ඔයාගේ පුතාගෙන් හමුදාව අරගෙන ගිහිල්ලා අරගෙන එන්න. මෙයාට මාර ශක්තියක් ඇති වෙනවා. මේ විතර තියෙනවා. අද සුද්ධෝදේශයට ගියත් දකින්න බැරි. සුද්ධෝදේශේ නැහැ. ජේසුගේ පුරුෂ කොටස් තියෙනවා. අතන ගහපු ඇනවලින් එකක් තියෙනවා. කටු උටුනේ කටු 72ක් තිබුණා ජේසුගේ. ඒකෙන් කටු දෙකක් මෙතන තියෙනවා. එතකොට පිලාතු ඔක්කොම කරලා පල නොකිය පලා බෙදලා ජේසුව මරන්න බාර දීලා අන්තිමට පිලාතු ලියනවා ජුදා භාෂාවෙන් ජේසු නසරෙන්ස් කියලා. එතකොට නායකතුමෝ කියන්නේ ඕක ගහන්න ඕනේ නැහැ කියලා. පිලාතු කිව්වා නෑ මේකමයි ගහන්න ඕනේ කියලා ඒ කුරුසේ උඩින් මේ දාන බෝඩ් එක ඔරිජිනල් එක. අපි දකින්න INR කියන ඉංග්‍රීසි අකුරු 4ක් විතරයි නෑ. ඔරිජිනල් බෝඩ් එක මෙතන තියෙනවා. ජේසුගේ උන්නු ගෝලියෝ 12 දෙනාගෙන් එක්කෙනෙක් ජුදාස් ජේසුව පාවා දුන්නා. හොඳම ගෝලිය තමයි තෝමස් කියන්නේ. නමුත් තෝමස් ජේසු එක්කත් ආගියු කරනවා. ජේසු කියපු දේ හැමතිස්සෙම තෝමස් බාරගත්තේ නැහැ. ජේසු එක්කත් ආගියු කරනවා. ජේසු කියලා මම නැති වෙනවා යනවා මැරෙනවා උඹලා හින්දා. නමුත් මම දවස් 3 නැගිටිනවා. ජේසු නැගිටලා මලුන්ගේ නැගිටලා දවස් 40ක් තිස්සේ එක තැන්වල උන්වහන්සේ දර්ශනය වෙනවා. ගෝලයන්ට දර්ශනය වෙන හැම සැරේම කිව්වේ කරට අත දාගෙන කාපු බීපු ගෝලයන්ට කිව්වා මාව අල්ලන්න එපා. උඹලට ශාන්තිය මාව අල්ලන්න එපා කියලා තමයි ජේසු එලතේ කතා කරේ. නමුත් ගෝලියෝ කියනවා අපේ ස්වාමියා නමුත් ඒ ජේසු ආපු එක මොහොතකවත් තෝමස් හිටියේ නැහැ. එයා මොන හරි තැනකට ගිහිල්ලා හිටියා තෝමස් තමයි හිටියේ නැහැ. ගෝලියෝ කියනවා අනිත් අය කියනවා අපේ ස්වාමියා අපි ආවා අපේ ගුරු ස්වාමියා අපිත් එක්ක කතා කරුවා අපිට මෙහෙම කිව්වා. තෝමස් නෙමෙයි ඒවා එකක්වත් ගණන් ගත්තා. තෝමස් කියන්නේ නැහැ. මම ඕවා විශ්වාස කරන්නේ නැහැ. මගේ ඇස් දෙකෙන් දකින්නකම් එයාගේ තුවාල වලට ඇඟිලි දානකම් මම විශ්වාස කරන්නේ නැහැ කියලා. අර ගෝලයන්ට කියනවා ජේසු මාව අල්ලන්න එපා කියලා. තෝමස් දර්ශනය වෙලා කියනවා තෝමස් ඔයාගේ ඇඟිල්ල මගේ ඇලේට දාන්න කියලා. කොහොමද ඒ? ඒ කියන්නේ විශ්වාස කරන්න. ඊට පස්සේ තෝමස් ඇඟිල්ල දානවා. දාලා දැනගලා කියන හලෝ මචං කොහොමද කියලා. එහෙමනේ කියන්නේ. එහෙනම් මාගේ ස්වාමීනි මාගේ දිව්‍යණී කියලා තෝමස් තුමා එතනම දැන ගහනවා. අපිත් අර ජේසුගේ කෝපය පාත්‍රි උස්සද්දි අපිත් දැන ගහලා නමස්කාර කරනවා. ඒ මාගේ ස්වාමීනි මාගේ දිව්‍යණී කියලා. ඔය තෝමස් තුමාගේ දබර ඇඟිල්ල මෙතන තියෙනවා. ජේසුර ගහනවා වද දෙනවා කටු තුනක් තියෙනවා ඇඟට අන තුනක් ගහනවා හෙල්ලෙන් විදිනවා. අවසානයේ ජේසුව රෙදිකඩ 7කින් ඔතල ගල්ලනේ තැම්පත් කරනවා. රෙදිකඩ 7කින්. උන්වහන්සේ තුන්වෙනි දවසේ රෙදිකඩ 7ම ලස්සනට නමලා උන්වහන්සේ නැගිටලා එනවා. නමුත් ලෝකෙට හොයා ගන්නවා රෙදිකඩ 3ක්. අනිත් 4 අතුරුදහන්. ඒ ගැන කතා වෙන්නේ නැහැ. එකක් ඉතාලියේ තියෙනවා, එකක් ඉස්පානියේ තියෙනවා, එකක් ඇමරිකාවේ තියෙනවා. ඔය රෙදිකඩ 7න් තමයි මේ ලෝකෙටම සටහන් කරන්නේ මේ ජේසු කියලා. ජේසු කියලා නෙමෙයි. ඔය රෙදිකඩ හොයාගත්තයින් පස්සේ අරගෙන එනවා ඉතාලියට. අරගෙන ඇවිල්ලා කොහෙද හංගන්නේ? අවල්ලින මොන්තෙවේරිජිනේ. ඒ ඝන කැලෑවේ. ඒ දා කාලේ කුරුසි යුද්ධ කාලේ. ඒ හංගලා තියලා තමයි කුරුසි යුද්ධ ඉවරණයෙන් පස්සේ දෙනවා මේක මිලානෝ වලට පරීක්ෂණ කරන්න. ඒ වෛද්‍යවරුන් ඔක්කොම එකතු වෙලා පරීක්ෂණ කරනවා. මේ කවුද කියන එක. ජේසු කියලා සාහිතික කරන්නේ නැහැ. ඒක DNA කරනවා. ඒ සල්ුවේ ඒ රෙද්දේ තියෙන ලේ අපි දැන් නමස්කාර කරපු සුතෝපඩි වල ලේ ඒ දෙකට අරගෙන දෙකම අරගෙන ඒක DNA සාහිතිකයක් ගන්නවා. මේක මේ වකවානුව තුල දස වද දීලා මරපු කෙනෙක්ගේ දේහයක්. ඒ රෙද්දෙන් තමයි හොයාගන්නේ ජේසුර වද දීලා තියෙන ඔක්කොම 5572ක්. කසපාරවල් කුරුස් කටුවටුන්න අතර ගහපු යන හෙල්ලේ ඔක්කොම යනකොට වැටිච්ච ඔක්කොම 5572ක් ඒ සලුවෙන් හොයා ගන්නවා. ඊට පස්සේ ඒ සලුව වඳිනවා චිත්‍රේ. අදටත් ඔරිජිනල් එක ටොරිනෝ වල තියෙනවා. මමත් හිතුවා මේ ජුබිලි වර්ෂයේ ඒක හරි කියලා. 2000 හරියම තාම හරියේ නැහැ. නමුත් 500 හරියේ නැහැ ඒක. ඒක හරි විශාලව තියෙනවා. අන්න ඒකෙන් තමයි හොයාගන්නේ අඳින්නේ මේ එදා මේ වගේ කුරුණු වේදනාවට පත් උනේ
නාසරිත් ජේසු නසරේනු මේ මෙයා තමයි කියන්නේ. අන්න ඒකෙන් තමයි ලෝකෙට චිත්‍ර දීුනේ. ඒ සල්ුවේ ෆොටෝකොපි එක මේකේ තියෙනවා. ඔයාලට ජේසුව දකින්න පුළුවන්. අපි දැන් මේ උදේ ඇවිද්දට අපේ පවුලක් විදියට පහනක් පත්තු කෙරුවේ නැහැ, ඉතිපත මම පත්තු කෙරුවේ නැහැ. අපි දැන් ගානට එන්න මොකද ඔක්කොමත් එකපාර ඇතුල් වෙන්න බෑ. ඔය ඔක්කොම තියෙන එක වීදුරු කූඩුවක. 10 දෙනා එන්න මම ඒව ෆොටෝස් තියෙනවා මේ තැන කියලා මම ඒක කිව්වම පස්සේ ඔයාලට ගිහින් ලස්සනට බලන්න පුළුවන්, පැහැදිලිව බලන්න පුළුවන් මේ මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ එන්න කාමරේට ජේසුගේ සලුව තියන තැන මම ඉන්නවා. අපි දැන් යනවා. සුද්ධ කුසේ කොටස් මේ වැසිකාවේ තියෙන නිසා මේ වැසිකාව ගම් කරනවා. ආන්තර්කෝටි ජෙරුසලමේ සුද්ධ කුසේ වැසිකාව. ලක්ෂරණය ජේසුව කල්ප කුසේ අනගහති දුනහසගේ ඇඟින් ලේත් එක වැටිච්ච කලවම් වෙච්ච ගල් කෑලි මේ වගේ කරඬුවක මේ ඇතුලේ තැන්පත් කරලා තියෙනවා. දීතදි සන්තෝමසෝ තෝමස් තුමාගේ දබර ඇඟිල්ල මේ වගේ කරඬුවක මේ මැද තැන්පත් කරලා තියෙනවා. කටුව තුනේ කටු දෙකක් මේ වගේ කටු තුනක් වගේ හදපු කරඬුවක මේ මැද තැන්පත් කරලා තියෙනවා. ඇඟට ගහපු ඇන තුනෙන් එකක් මේ කරඬුවක් ඇතුලේ මේ ඇනේ තැන්පත් කරලා තියෙනවා. අපි පළියුරු දකින අකුරු හතර නෙමෙයි මේක තමයි පිලාතු දුන්නු ඔරිජිනල්ම බෝඩ් එක කුරුසෙට ගහන්න. මේක ඇතුලේ තියෙනවා. කුරුසේ කොටස් මේ වගේ කුරුසේ හතරකට තියෙනවා. මේ වගේම තමයි අනිත් පැත්තෙන් තව යන්නේ. ඒ තමයි දකුණු පස හොරාගේ කුරුසේ කොටස. මේ ඔය මැද තියෙන අර කුරුස කැල තමයි දකුණු පස හොරාගේ කුරුස කැල. අර පළිය. ඔය කියන්නේ මේ කුරුසයක් ඇතුලේ තියෙන ජේසුව එනක හපු කුරුස කැල. ඒකයි කුරුස තියෙන්නේ. අර තියෙන දකුණු පස හොරාගේ කුරුස කැල තමයි එහාට තියෙන්නේ. බලපෑ උතනින් එන්න තව කට්ටිය බලන්න කියනවා. මේක අපිට ඇස්තිගෙන් දකින්න හරිම ලොකු භාග්‍යයක් මේක දකින්න. මේකෙන් තමයි ලෝකෙට ප්‍රසිද්ධ කරේ මේ වකවානුවකට මේ වගේ කුළුණු වේදනාවකට හසු වෙච්ච කෙනෙක්ගේ රූපයක් කියලා. ඉතින් ඒ කාලවකවානුව ඉතින් ජේසු විතර.